ආයිබෝල් සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ඔයාලා බීජයක් හිටවන්න ගියාම දැන් එපා දැන් රාහු කාලය කියලා නවත්තලා තියනවාද? ගොඩක් අය අදටත් රාහු කාලය ගැන විශ්වාස කරනවා. හැබැයි ප්‍රශ්නය මේකයි, රාහු කාලයට බීජයක් හිටවුවොත් ඇත්තටම බීජයට මොකද වෙන්නේ? අද අපි බලමු රාහු කාලය කියන්නේ මොකක්ද, ජ්‍යොතිෂ සම්ප්‍රදායේ ඒ ගැන කියන්නේ මොනවද, සහ විද්‍යාවට අනුව බීජයක් ප්‍රරෝහණය වීමට ඇත්තටම බලපාන කරුණු මොනවද කියලා. මේ දෙක වෙන වෙනම බලමු. විශ්වාසයක පැත්තකින්, විද්‍යාත්මක සාක්ෂි තවත් පැත්තකින්. ජ්‍යොතිෂ සම්ප්‍රදායට අනුව හිරු උදාවේ ඉඳන් හිරු බැසීම දක්වා කාලය කොටස් 8කට බෙදලා ඒකින් එක කොටසක් රාහු කාලය විදිහට සලකනවා. සාමාන්‍යයෙන් එය අලුත් වැදගත් සුබ කටයුතු ආරම්භ කිරීමෙන් වළකින කාලයක් විදිහට තමයි සලකන්නේ. මේක භාවිතා කරන ගණනය මේකයි. හිරු උදාව සහ හිරු බැසීම අතර දිවා කාලය කොටස් 8කට බෙදෙනවා. ඒකින් එක් කොටසක් තමයි රාහු කාලය. ඒ නිසා රාහු කාලය කියන්නේ එම දිවා කාලයෙන් 8න් එකක්. උදාහරණයක් විදිහට ගත්තහම දිවා කාලය පැය 12ක් නම් එහි 8න් එක පැය 1යි විනාඩි 30යි. ඒ කියන්නේ විනාඩි 90ක්. හැබැයි මේක හැම දවසකම හරියටම විනාඩි 90ක් වෙන්නේ නැහැ. මොකද හිරු උදාව සහ හිරු බැසීමේ වේලාව ස්ථානය සහ දිනය අනුව වෙනස් වෙනවා. තවත් වැදගත් දෙයක් තමයි රාහු සහ කේතු කියන්නේ අහසේ පේන භෞතික ග්‍රහලෝක දෙකක් නෙමෙයි. ඒවා හඳේ ගමන් මාර්ගය සහ සූර්යයා පෙනෙන මාර්ගය එකිනෙක හමුවන ස්ථාන දෙකකට දීලා තියෙන නම්. ජ්‍යොතිෂයේදී මේ රාහු සහ කේතු දෙන්නට විශේෂ වැදගත්කමක් දෙනවා. ඔයාලා මේ දකින ටේබල් එක උදාහරණයක් විතරයි. මෙතන අපි හිරු උදා උදේ 6ටත් හිරු බැසීම හවස 6ටත් කියලා සලකනවා. ඒ අනුව සඳුදා උදේ 7:30 ඉඳන් උදේ 9 දක්වා රාහු කාලය තියෙනවා. අඟහරුවාදා හවස 3 ඉඳන් 4:00 දක්වා. බදාදා දවල් 12 ඉඳන් දවල් 1:00 දක්වා. බ්‍රහස්පතින්දා දවල් 1:30 ඉඳන් 3 දක්වා. සිකුරාදා උදේ 10:00 ඉඳන් දවල් 12 දක්වා. සෙනසුරාදා උදේ 9 ඉඳන් 10:00 දක්වා. ඉරිදා හවස 4:30 ඉඳන් 6 දක්වා. හැබැයි මතක තියාගන්න මේ වෙලාවන් 6ට හිරු උදා වෙනවා 6ට හිරු බහිනවා කියලා ගත්ත උදාහරණයක් විතරයි. ඇත්තටම රාහු කාලය වෙනස් වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඒ දවසේ සහ ඒ ප්‍රදේශයේ හිරු උදාව සහ හිරු බැසීමේ වේලාව අනුව. දැන් රාහු කාලේ බීජ හිටවුවොත් ඇත්තටම මොකද වෙන්නේ කියලා බලමු. මේ ගැන අපේ සමාජයේ විවිධ විශ්වාසයන් තියෙනවා. සමහරු කියන්නේ රාහු කාලේ බීජ හිටවුවොත් පැලවෙන්න වැඩි කාලයක් යනවා කියලා. තවත් අය කියන්නේ පලිබෝධ හානි වැඩි වෙනවා කියලා. තවත් මතයක් තමයි අස්වැන්නේ ගුණාත්මක භාවයටත් බලපෑම් වෙනවා කියන එක. හැබැයි මෙතන අපිට වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. මේ දේවල් ඇත්තටම රාහු කාලයත් එක්ක සම්බන්ධද? එම සම්බන්ධයක් තියෙනවා නම් ඒක කොහොමද සිද්ධ වෙන්නේ? ඒ වගේම බීජයක් ප්‍රරෝහණය වෙන්න ඇත්තටම බලපාන්නේ මොනවද? මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න නම් අපි විශ්වාසය විතරක් තීරණය කරන්න බෑ. ඒ නිසා දැන් මේක විද්‍යාවෙනුත් බලමු. එහෙමනම් විද්‍යාවට අනුව බීජයක් හොඳට පැලවෙන්න බලපාන්නේ මොනවද? බීජයට අවශ්‍ය තෙතමනය, ඒ බීජ වර්ගයට ගැලපෙන උෂ්ණත්වය සහ ප්‍රමාණවත් වාතය අවශ්‍ය වෙනවා. ඒ වගේම බීජයේ ගුණාත්මක භාවය, බීජය පසට දාන ගැඹුර සහ පසේ තත්ත්වයත් වැදගත් වෙනවා. මේ කරුණු බීජ වර්ගය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා රාහු කාලය නිසා බීජයක් පැලවෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් බීජයට හානි වෙනවා කියලා කියන්න විශ්වාසනීය විද්‍යාත්මක සාක්ෂි නැහැ. හැබැයි පසේ තෙතමනේ අඩුවීම හෝ වැඩිවීම, බීජයට නොගැලපෙන උෂ්ණත්ව වගේ පාරිසරික තත්ත්ව නම් බීජය පැලවෙන්න බලපාන්න පුළුවන්. තවත් ජනප්‍රිය කතාවක් තමයි පැරණි ගොවියෝ අවුවෙන් බේරෙන්න රාහු කාලය හදාගත කියන එක. හැබැයි ඒක එහෙමම සිදු වුණා කියලා තහවුරු කරන්න පැහැදිලි තොරතුරු නැහැ. ඒ නිසා සරලව කිව්වොත් රාහු කාලය ගැන විශ්වාසය වෙනම කාරණාවක්.
බීජය හොඳට පැල කරගන්න නම් හොඳ බීජයක්, සුදුසු පසක්, නිවැරදි තෙතමනය සහ බීජයට ගැලපෙන උෂ්ණත්වය වගේ දේවල් තමයි හුඟක්ම වැදගත්. එතකොට ඔයාලට හිතෙයි බීජ හිටවන්න හොඳම වෙලාව 6:00ද එහෙම නැත්නම් සියලුම බීජ වලට පොදු එකම වෙලාවක් තියෙනවද කියලා. ඇත්තටම එහෙම නැහැ. විද්‍යාවෙන් සියලු බීජ සඳහා හොඳම වෙලාවක් දීලා නැහැ. වගාවට සුදුසු වෙලාව තීරණය කරන්න බීජ වර්ගය, පස, උෂ්ණත්වය, තෙතමනය, ඒ ප්‍රදේශවල කාලගුණක තත්ත්ව වගේ දේවල් බලන්න ඕනේ. උදාහරණයක් විදිහට දවල් 12:00 වගේ වෙලාවක පස හොඳට වියලි නම් ඒ වෙලාවේ බීජ දැමීම සමහර භෝග වලට හොඳ නොවෙන්න පුළුවන්. හැබැයි ඒක රාහු කාලය නිසා නෙවෙයි, ඒ වෙලාවේ තියෙන උෂ්ණත්වය සහ පසේ තෙතමනය වගේ තත්ත්ව නිසා. ඒ නිසා බීජ හිටවන්න කලින් දැන් රාහු කාලයේද කියන එක විතරක් නෙවෙයි, මේ වෙලාවේ පස කොහොමද, කාලගුණය කොහොමද, මේ බීජයට මේ තත්ත්වය සුදුසුද කියන එක බලන එක වැදගත්. අවසානයේ වැදගත්ම දේ තමයි බීජ වර්ගයට ගැලපෙන වගා ක්‍රමය, සුදුසු පස, අවශ්‍ය තෙතමනය සහ ප්‍රදේශයේ කාලගුණක තත්ත්වය හොඳින් සලකා බලන එක. එහෙමනම් ඉතින් අපි මේක සරලව සාරාංශ කරගමු. පළවෙනි කාරණාව තමයි රාහු කාලය කියන්නේ දිවා කාලයේ කොටස් 8කට බෙදලා ඒකෙන් එක කොටසක් විදිහට සලකන කාලයක්. ඒ වෙලාව දවස සහ ස්ථානය අනුව වෙනස් වෙනවා. දෙවෙනි කාරණාව තමයි ජ්‍යොතිෂ සම්ප්‍රදාය අනුව රාහුට විශේෂ වැදගත්කමක් හිමි වෙනවා. ඒ නිසා රාහු කාලය තුළ අලුත් සහ සුබ වැඩ ආරම්භ කිරීම වළකින සම්ප්‍රදායක් අපේ සමාජය තුළ තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි රාහු කාලය නිසා බීජයක් පැල නොවීම හෝ වගාවට අහිතකර ප්‍රතිඵල ඇතිවීම සිදුවන බවට විශ්වාසනීය විද්‍යාත්මක සාක්ෂි මට නම් හමුුනේ නැහැ. හතරවෙනි කාරණාව තමයි බීජයක් හොඳට පැලවෙන්නත්, වගාව සාර්ථක වෙන්නත් බීජයේ ගුණාත්මක භාවය, පසේ තත්ත්වය, නිසි පොහොර සහ සාත්තුව, තෙතමනය සහ නිවැරදි වගා ක්‍රම වගේ දේවල් හුඟක් වැදගත් වෙනවා. ඉතින් මගේ අදහස නම් ඔයාලා රාහු කාලේ මග ඇරලා වගා කරන එකෙන් හිතට සතුටක්, විශ්වාසයක් ලැබෙනවා නම් ඒ සම්ප්‍රදායන් ඒ විදිහෙන් පවත්වාගෙන යන්න. ඒත් එක්කම හොඳ බීජයක් තෝරා ගැනීම, පස හොඳින් සකස් කිරීම, නිසි පොහොර හා සාත්තුව, අවශ්‍ය තෙතමනය සහ නිවැරදි වගා ක්‍රම වගේ විද්‍යාත්මක කරුණුත් අමතක නොකර ඔයාලගේ වගාවට එකතු කරගන්න. අවසානයේ විශ්වාසයක පැත්තකින් තියෙද්දී විද්‍යාත්මක දැනුමත් එක්ක ගොවිතැන් කරන එක තමයි වඩාත්ම වැදගත්. ඔයාලට මේ ගැන මොකද හිතෙන්නේ? රාහු කාලේ මග ඇරලා වගා කරන එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා ග්‍රීන් පේජ් එක හැමදාම එකතු වෙලා ඉන්න. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමදෙනාටම සාර්ථක වගාවක්.